අයුබෝවන් අද මම මෙම වීඩියෝෙන් ඕගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පහුසුගිය විභාගවලදී ඕගොල්ලන්ට ගණිත අභ්‍යුහ්‍ය යටතේ දීලා තියෙන ගැටලු කිහිපයක්. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා මගේ පළවෙනි වීඩියෝෙන් ගණිත අභ්‍යුහ්‍යයේ න්‍යායාත්මක දේවල් අපි සාකච්ඡා කළා. අපි බලමු ඒවා දී ඇති ගැටලුන් වලට කොහොමද යොදාගන්නේ කියලා. එහෙමනම් 2022-23 පළවෙනි ගණන අපිට ගන්න දීලා තියෙන ගණිත අභ්‍යුහ්‍ය මූලධර්මයේ භාවිතයෙන් සියලු ධනනිකය සඳහා ආසමානයි 1 සිට n දක්වා 1ට ආවතාවක් ආදන 1 සමාන වෙනවා n බෙදීම n ධන 1 බව පෙන්වන්න. අපිට මතකයි අපි පළවෙනි වීඩියෝයේදී අර ඉනිමගක් ගැන කතා කරද්දී අපි කිව්වා ඉමගට නගිද්දී අපි මුලින්ම පළවෙනි ස්ටෙප් එකට නගින්න ඕනේ. එහෙමනම් එතන බලමු n සමානයි 1 විටදී වම් අත පැත්ත left hand side කියන්නේ 1 බෙදීම 1 වතාවක් 1/2 භාගයයි. ඒ වගේම දකුණු අත පැත්ත the right hand side n සමාන 1යි 1 බෙදීම 2. එහෙමනම් වම් අත පැත්ත left hand side is equal to සමාන වෙනවා right hand side එකට. එහෙමනම් අපිට කියන්න පුළුවන් n සමානයි 1 විටදී දී ඇති ප්‍රතිඵලය සත්‍ය වේ. ඊළඟ පියවර මොකද්ද? අපිට මතකයි අපි කිව්වා k කියන පියවරකට අපි ඉනිමගේ නගින්න ඕන කියලා. එහෙනම් අපි කියනවා n සමානයි k විටදී මේ k අනු ධන නිඛිලයක් ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. එහෙමනම් මේ ප්‍රතිඵලය k වෙනුවට සත්‍ය නම් මට ලියන්න පුළුවන් ආසමානයි 1 සිට k දක්වා 1 බෙදීම ආවතාවක් ආදන 1 කියන එකට ලියන්න පුළුවන් k බෙදීම k ධන 1 කියලා. එහෙමනම් ඊළඟ පියවර මොකද්ද? අපිට ඊළඟ පියවරට ඉනිමගේ නගින්න ඕනේ. ඒ කියන්නේ k ධන 1 වැනි පියවරට නගින්න ඕනේ. එහෙමනම් අපි ඔප්පු කරන්න ඕනේ මේ ප්‍රතිඵලය k ධන 1ට සත්‍යයි කියලා. කොහොමද කරන්නේ? ආසමානයි 1 සිට k ධන 1 දක්වා 1 බෙදීම ආවතාවක් ආදන 1. මට මේක ලියන්න පුළුවන් ආසමානයි 1 සිට k දක්වා 1 බෙදීම ආවතාවක් ආදන 1 ධන 1ට k ධන 1 k ධන 2 කියලා. අපි ඉස්සෙල්ලා උපකල්පනය කළා මේ දේ. මෙන්න මේක වෙනුවට අපිට ලියන්න පුළුවන් k බෙදීම k ධන 1 ධන 1 බෙදීම k ධන 1 k ධන 2 කියලා. මෙතෙන්දී අපිට සලකන්න පුළුවන් 1ට k ධන 1 කියන්නේ පොදු සාධකයක් විදිහට අපිට මෙහෙම ගත්තොත් 1ට k ධන 1 k ධන 1ට k ධන 2. ආපහු පොදු හරයට මේක ගත්තොත් පොදු හරයට ගත්තොත් ආපහු පොදු හරයට ගත්තොත් අපිට ලියන්න පුළුවන් 1ට k ධන 1 k වතාවක් k ධන 2 ධන 1 බෙදීම k ධන 2 කියලා. තව දුරටත් සුළු කළොත් මේක 1ට k ධන 1 k වර්ගය ධන 2යි k ධන 1 බෙදීම k ධන 2. එහෙමනම් අපිට ලියන්න පුළුවන් 1ට k ධන 1 වතාවක් k ධන 2යි k ධන 1 කියන්නේ k ධන 1 සම්පූර්ණ වර්ගය බෙදීම k ධන 2. එතකොට k ධන 1ට k ධන 1ක් අපිට මෙතනින් කැන්සල් කරන්න පුළුවන් k ධන 1 බෙදීම k ධන 2. අපි දන්නවා අපේ මුල් ප්‍රතිඵලය වුණේ k බෙදීම k ධන 1. දැන් අපිට තියෙනවා k ධන 1 බෙදීම k ධන 2. මේ මොකද්ද? k ධන 1 බෙදීම k ධන 1 ධන 1.
එහෙමනම් k වෙනුවට අපිට තියෙනවා k ධන 1. එහෙනම් අපිට කියන්න පුළුවන් අන්තිමට n සමානයි k ධන 1 සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ. එහෙමනම් අපිට n සමාන 1ට සත්‍යයි කියලා ඔප්පු කළා. n සමාන kට සත්‍යයි උපකල්පනය කළා. n සමාන k ධන 1ට සත්‍යයි අපි ඔප්පු කරපු නිසා අපිට කියන්න පුළුවන් එහෙනම් සියලු n ධන නිකිල සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. මෙන්න මේක තමයි අවශ්‍ය පිළිතුර. අපි ඊළඟට කතා කරමු 2023-2024 ගැටලුව. දීලා තියෙන ගැටලුව u1 සමාන 2 හා සියලු n ධන නිකිල සඳහා un ධන 1 සමානයි un ධන 2 n යයි ගනිමු. ගණිත අභින්න මූලධර්මයේ භාවිතයෙන් සියලු ධන නිකිලයන් සඳහා n කියන ධන නිකිලයන් සඳහා un කියන එක පෙන්වන්න කියනවා n වර්ගයේ ඍණ n ධන 2 බව සාධනය කරන්න. ඒ කියන්නේ un සමානයි n වර්ගයේ ඍණ n ධන 2 සියලු n යනු සියලු ධන නිකිල සඳහා. එහෙනම් අපි දන්නවා අපිට මුලින්ම කරන්න ඕන u1 n සමාන 1 ආදේශ කරනවා. ධන 1යි ඍණ 1යි අපිට කැන්සල් කරනවා. u1 කියන්නේ 2යි. නමුත් අපිට ගන්නේ දීලා තියෙනවා u1 කියන්නේ 2යි. එහෙනම් n සමාන 1 විටදී ප්‍රතිඵලය සත්‍ය වේ. n සමාන 1 විටදී ප්‍රතිඵලය සත්‍ය වේ. ඊළඟට අපි බලමු n සමානයි k කියලා ගියා. n සමානයි k විට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. එහෙමනම් අපිට ලියන්න පුළුවන් uk කියන එක k වර්ගය ඍණ k ධන 2. එහෙනම් අපිට දැන් තියෙන්නේ n සමානයි k ධන 1ට මේ ප්‍රතිඵලය සත්‍යයි කියලා ඔප්පු කරන්න. අපිට දීලා තියෙන ගණනේ u n ධන 1 සමානයි un ධන 2n බව සලකන්න කියලා. එහෙමනම් අපිට ලියන්න පුළුවන් uk ධන 1 කියන එක uk ධන 2k කියලා. නමුත් අපි මෙතන උපකල්පනය අනුව n සමාන k විටදී ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කර අනුව uk කියන එකට අපිට ලියන්න පුළුවන් k වර්ගය ඍණ k ධන 2 ධන 2යි k කියලා. මේක නැවතත් අපිට මට ලියන්න පුළුවන් k වර්ගය ධන 2යි k ධන 2 ඍණ k කියලා. නැවතත් මෙතෙන්ට k වර්ගය ධන 2යි k ධන 1ක් එකතු කළා ඍණ 1ක් අඩු කරනවා. ධන 1ක් එකතු කළා ඒකම අඩු කරනවා. එහෙමනම් අපිට මුල් පද 3 වෙනවා k ධන 1 සම්පූර්ණ එකේ වර්ගය. මෙතන ඍණ ලකුණක් එළියට ගත්තාම k ධන 1 ධන 2. එහෙමනම් අපිට තිබුණ ප්‍රතිඵලය වෙන්නේ uk කියන්නේ k වර්ගය ඍණ k ධන 2. දැන් uk ධන 1 කියන එක අපි ලියලා තියෙනවා k ධන 1 වර්ගය ඍණ k ධන 1 ධන 2 කියලා. k වෙනුවට k ධන 1 ලියලා තියෙනවා. එහෙමනම් අපි දන්නවා n සමාන 1 විටදී ප්‍රතිඵලය සත්‍ය වේ. n සමානයි k විට සත්‍යයයි උපකල්පනය කළ විටදී n සමානයි k ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ.
එහෙමනම් අපිට ලියන්න පුළුවන්. ගණිත අභ්‍යුන්න මූලධර්මය අනුව n අනු ඕනෑම ධන නික්කලයක් විටදී ප්‍රතිඵලය සත්‍ය වේ. මෙන්න මේක තමයි අවශ්‍ය පිළිතුර. බොහොම ස්තුතියි මගේ වීඩියෝ නරඹුවාට. එහෙනම් ඊළඟ වීඩියෝයේදී අපි බලමු තවදුරටත් මෙවැනි ගැටලු. ඔයගොල්ලන්ගේ විභාගයට අවශ්‍ය මෙවැනි ගැටලු තවදුරටත් සාකච්ඡා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කොට ඔයගොල්ලන්ට මගේ අලුත් වීඩියෝ නරඹන්න පුළුවන්. Thanks for watching my video. Please subscribe my channel. Thank you very much.